ඔයාගේ මනසේ තියෙන මතකයන් ගැන ඔයාට කොයිතරම් විශ්වාසද? අපේ මනසේ මතකයන් වචන වලින් වෙනස් කරන්න පුළුවන්ද? අපි මතකයි කියලා හිතාගෙන ඉන්න දේවල් අපේ මොළයේ තැම්පත් වෙලා තියෙන දේවල් ඇත්තටම අපිට මතක දේවල්ද නැත්නම් මිනිස්සු අපේ ඔළුවේ රෝපණය කරපු ඉම්ප්ලාන්ට් කරපු දේවල්ද? වචන වලින් මිනිස්සුන්ව පාලනය කරන්න පුළුවන්ද? වචන වලින් මිනිස්සුගේ හැසිරීම වෙනස් කරන්න පුළුවන්ද? වචන පාවිච්චි කරලා මිනිස්සෙක්ව අපිට ඕන විදිහට හසුරවන්න පුළුවන්ද? මේ ගැන දැනට මනෝවිද්‍යාව පරිශන කිරීගෙන යනවා වගේම අද අපි කතා කරනවා මතකය වෙනස් කිරීම වෙනත වචන පාවිච්චි කරලා එක සරල වචනයකින් මිනිස්සෙක්ගේ සම්පූර්ණ මතකයක් වෙනස් කරන්න කොහොමද? ඔයාලට කොහොමද මේක පාවිච්චි කරන්න පුළුවන්? ඒ වගේම ඔයාලට එරෙහිව මේක පාවිච්චි වෙනවා නම් ඒක කොහොමද ඔයාලා වළක්ව ගන්නෙ? ඒ වගේම තවත් ගැඹුරු දේවල් කීපයක් අපි අද වැඩසටහනින් කතා කරනවා. හොඳයි, අපි අද කතා කරන්න යන්නේ ටිකක් සිත් ගන්නා සුළු මාතෘකාවක්. මනෝවිද්‍යාවට ආස නැත්නම් මේ මනස ගැන, මනස ක්‍රියාත්මක වෙන්නේ කොහොමද, මනසේ ගැඹුරු දේවල් මොනවද, මේ හැම දේ ගැනම ආස ඔයාට අද ලස්සන මාතෘකාවක් තියෙනවා. ඒ තමයි කොහොමද මිනිස්සෙක් අපි වචන වලින් වෙනස් කරන්නේ? කොහොමද මිනිස්සෙක්ගේ ඔළුවේ තියෙන මතකයක් වෙනස් කරන්නේ වචනයක් පාවිච්චි කරලා? වචන පාවිච්චි කරලා. මේ ගැන 1974 ඉඳන් පර්යේෂණ කෙරීගෙන යනවා. 1974 ප්‍රධාන පර්යේෂණයක් සිද්ධ වුණා. අද අපි කතා කරන මොකක්ද මේ පර්යේෂණය? කොහොමද මිනිස්සුන්ගේ මතකයේදී වෙනස් කරේ වචන පාවිච්චි කරලා? ඊළඟට අපි කතා කරනවා මොනවද මේ මයින්ඩ් ටෙක්නොලොජි, මේ මනස පිළිබඳ තාක්ෂණය පාවිච්චි කරලා දැනට අපිට විරුද්ධව මේවා යොදා ගන්න කොහොමද? අපිව මාකටිං වලට ගන්න කොහොමද? මාකටිං වලට අපි අල්ලගන්නේ කොහොමද? ඒවයි ගොඩක් දේවල් අපි කතා කරනවා. මගේ පෞද්ගලික අදහස් කීපයකුත් මම අන්තිමේදී කියනවා. හොඳයි, අපි දැන් පරීක්ෂණය ගැන කතා කරමු. ඊට පස්සේ පරීක්ෂණයෙන් පස්සේ මම කියන්න මොනවද මේ කියාපු නිගමන සහ ඒ රසවත් කොටසට ඊළඟට යමු. ඊට කලින් පරීක්ෂණය ගැන කතා කරමු. 1974 දී මේ පරීක්ෂණය සිද්ධ කරන්නේ එලිසබෙත් ලොෆ්ටස් සහ ජෝන් පාමර් කියන මනෝවිද්‍යාව ගැන පර්යේෂණ කරන පර්යේෂණවේදීන් දෙදෙනා විසින්. මේ දෙන්නට හිතනවා මිනිස්සුන්ගේ මතක වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ දෙන්නට හිතච්ච අදහස තමයි, මෙයාලගේ අදහස තමයි මිනිස්සුන්ගේ මතක කියන්නේ අපිට හරියට අපි දැන් කම්පියුටර් එක ඩේටා ස්ටෝර් කරනවා වගේ, ගබඩා කරනවා වගේ. මතකයන් කියන්නේ හරියටම ගබඩා වෙලා තියෙන දේවල් නෙමෙයි. ඒවා අපිට අමතක වෙනවා වගේම අපිට ඒවා වෙනස් කරන්නත් පුළුවන්. මිනිස්සුන්ට ඒ තියෙන මතක වෙනස් කරන්නත් පුළුවන් කියලා මෙයාලගේ ඔළුවට අදහසක් එනවා. මේ ගැන පරීක්ෂණයක් කරන්න මෙයාලා ඉස්සෙල්ලම රිසර්ච් එකක් ඩිසයින් කරනවා. පරීක්ෂණයක් සැලසුම් කරනවා. බලමු මොකද්ද මේ පර්යේෂණය කියලා. මේ පර්යේෂණයේදී මෙයාලා ගන්නවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් 45 දෙනෙක්. මේ ශිෂ්‍යයන් 45 දෙනා අරගෙන මේ ශිෂ්‍යයන් 45 දෙනාට මෙයාලා පෙන්නනවා ට්‍රැෆික් ඇක්සිඩන්ට්ස්. ඒ කියන්නේ පාරේ වෙච්ච වාහන අනතුරු. ට්‍රැෆික් ඇක්සිඩන්ට්ස්, පාරේ වෙච්ච වාහන අනතුරු වල වීඩියෝ රාමු 7ක් මෙයාලට පෙන්නනවා. මේ 7 සාමාන්‍යයෙන් තප්පර 30ක් විතර තියෙන ගොඩක් දිග වීඩියෝ ක්ලිප්ස් නෙමෙයි, පොඩි වීඩියෝ ක්ලිප්ස් 7ක් මෙයාලට පෙන්නනවා. මේ වීඩියෝ ක්ලිප්ස් වල තියෙන වාහන හැප්පෙන ඒවා. ඉතින් මේකේ සමහර වීඩියෝ ක්ලිප්ස් ඇත්තටම පොලිසියෙන් ගත්ත ඒවා, අනික් ඒවා හේ රතවන අංශයේ වාහන හැප්පෙන ඒවා ගැන, වාහනවල ආරක්ෂාව ගැන උගන්වන ඩිපාර්ට්මන්ට් එකෙන් ගත්ත දේවල්. ඉතින් ඇත්ත වීඩියෝ ෆුටේජස් ගොඩක් මේකේ තිබුණා. ඒකට ඇත්තටම වාහන හැප්පෙන ඒවාත් තිබ්බා, හදපුවක් තිබුණා. මේ වීඩියෝ ක්ලිප්ස් ටික පෙන්නුවට පස්සේ මෙයාලෙන් අහන එක ප්‍රශ්නයක්. ඔයාලට මේ අනතුර, මේ වෙච්ච අනතුරු ගැන මොනවද, මේ වෙච්ච සිද්ධි ගැන මොනවද ඔයාලට විස්තර කරන්න පුළුවන්? මෙන්න මේ ප්‍රශ්නේ තමයි යාලෙන් අහන්නේ. එතකොට යාලා ගැන විස්තර කරනවා. ඊළඟට ප්‍රධාන ප්‍රශ්නයක් අහනවා. මෙන්න මේක තමයි මේ පරීක්ෂණයේ වැදගත්ම ප්‍රශ්නය. ඔයාලා දැකපු වාහන කොච්චර වේගකින් එන්නේ නැති කියලා ඔයාලා හිතනවා. මෙයාලා අහන්නේ පැයට සතපුම් වලින් කොච්චර වේගකින් ඇවිල්ලා හැප්පුණා කියලාද ඔයාලා හිතන්නේ කියලා මෙයාලා ප්‍රශ්නයක් අහනවා. හැබැයි ඒක අහන විදිහක් තියෙනවා. මෙන්න මෙහෙමයි ඒක ඉංග්‍රීසි වලින් යාලා අහලා තියෙන්නේ. මම ඉංග්‍රීසි වලින් දාන්නම්, මොකද අපිට පරිශ්‍රණය හරියට තේරුම් ගන්න ඉංග්‍රීසි වලින් මේක දැනගන්න ඕනේ. මොකද වචන භාවිතය සහ ඒ ව්‍යාකරණ ගොඩක් වැදගත් වෙනවා මිනිස්සුන්ගේ ඒ මතක පාලනයට. යාලා උදාගත් උදාහරණෙදී ඒ වචන හරිම වැදගත්. ඒ හින්දා ඉංග්‍රීසි වලින් මම ඉස්සලා දාලා තියන්නම්. ඉංග්‍රීසි වලින් යාලා අහපු ප්‍රශ්නය තමයි about how fast the cars were going when they hit each other. මේ ප්‍රශ්නය අහනකොට ඔයාලා දකිනවා මේ වාක්‍ය ඛණ්ඩයේ තියෙනවා hit කියලා වචනයක්. hit කියන්නේ වාහන දෙකක් හැප්පුණා කියන්න අපි යොදා ගන්න එක්තරා වචනයක්. hit කියන්නේ ගැටෙනක් ඇති වුණා කියන්න යොදා ගන්න වචනයක්. එතකොට මෙයාලා මේ 45 දෙනාගේ කණ්ඩායම 5කට, 9 දෙනා ගානේ කණ්ඩායම් 5කට වෙන් කරනවා. පළවෙනි ප්‍රශ්නේ මෙයාලා හැමෝගෙම එකට ඇහුවා මොකද්ද ඔයාලා මේ අනතුරු ගැන හිතන්නේ කියලා. ඒ උත්තරේ රෙකෝඩ් කරගත්තා. ඊළඟට එක කණ්ඩායම් වලට මෙයාලා දෙන ප්‍රශ්නේ එක වචනයක් විතරක් වෙනස් කරනවා. මොකක්ද ඒ වචනය? පළවෙනි කණ්ඩායමට දුන්නේ hit කියන වචනය. දෙවෙනි කණ්ඩායමෙන් යාලා ප්‍රශ්නේ අහද්දි මෙන්න මේ විදිහට තමයි ප්‍රශ්නේ අහන්නේ. යාලා ඒකේ වචන 5ක් යොදා ගන්නවා. ඒ වචන 5 තමයි smashed, collided, bumped, hit, contacted. මෙන්න මේ වචන 5. මේ වචන 5ෙන්ම කියවෙන්නේ හැප්පුණා කියන එක තමයි. නමුත් smashed කිව්වහම අපිට ඒකේ එන බර වැඩි. ඒ කියන්නේ තදින් හැප්පීමක්. දැන් උදාහරණයක් මම ඔයාලට මෙහෙම කියන්නම්. ඔයාගේ යාළුවෙක් ඇවිල්ලා ඔයාලට මෙහෙම කියනවා. මතකද අර අපිත් එක්ක ඉස්කෝලේ ඉගෙන ගත්ත අර ළමයා අන්න වාහනයකට හැප්පිලා. ඔන්නෝම කියනවා.
ඒක එක කියන විදිහක් හරි. තව යාළුවෙක් ඇවිල්ලා ඔයාට ඒ ගැනම කියන මෙන්න මේ විදියට. මතකද අපි අර ඉස්කෝලේ ඉගෙන ගත්ත යාළුවා වාහනයක කුඩු වෙන්න වැදිලා. කුඩු වෙන්න වැදිලා කියලා වචනයක් එයා පාවිච්චි කරනවා. දැන් එකම වාක්‍යයේ වචනේ එක තැනකදී විතරක් වචන වෙනස් වෙනවා. මොකද්ද? පළවෙනි යාළුවා වලට කිව්වේ වාහනයක වැදිලා කියලා. දෙවෙනි යාළුවා කිව්වේ කුඩු වෙන්න වැදිලා කියලා. කුඩු වෙන්න වැදිලා කිව්වම සමහරට ඔයාලගේ ඔළුවට යන අදහස වෙනස්. සාමාන්‍යයෙන් වාහනයක හැප්පුණා කියනකට වඩා අපිට කියන්න බලන්න කෙනෙක් වාහනයක හැප්පුණා. කෙනෙක් වාහනයක කුඩු වෙන්න හැප්පිලා. අන්න එහෙම කිව්වහම ඒ කුඩු වෙන්න කියන වචනේත් එක්ක ඔයාලගේ ඔළුවට යන අදහස වෙනස්. ඒ කියන්නේ ලොකු අනතුරක් කියලා අදහසක් ඔළුවට යනවා. සාමාන්‍යයෙන් හැප්පෙනවා කියනකට වඩා කුඩු වෙන්න හැප්පුණා කිව්වහම අපි දන්නවා ඉතා විශාල අනතුරක් කියලා. ඉතින් මේ වගේ තමයි මේ වචන පහ අතර වෙනස. hit, collided, smash මේ වචන පහ අතර වෙනස මෙන්න මේ වගේ වෙනසක් තියෙනවා. එතකොට මෙයාලා අනුපිළිවෙලින් මේ groups පහට වචන පහ විතරක් වෙනස් කරලා එකම ප්‍රශ්නය අහනවා. වෙනස් වෙන්නේ hit කියන වචනය ළඟට එනවා, smash කියන එක, collided කියන එක. මේ විදිහට වචන පහ එනවා. මේ විදිහට groups පහෙන් අහනවා කොච්චර වේගකින් හැප්පුණා කියලා ඔයාලා හිතනවද කියලා. මම දන්නේ දැන් පැහැදිලි ප්‍රශ්න පරිශ්‍රණයේ කොහොමද මේ ප්‍රධාන ප්‍රශ්නය ඇහුවේ කියන එක. එතකොට මේ දුන්න උත්තරවල මෙයාලා විශේෂ දෙයක් දකිනවා. මේ දුන්න උත්තරවල මෙයාලා විශේෂත්වයක් දකිනවා. විශේෂත්වය තමයි මේක. මම දැන් ඔයාලට මෙතන ස්ක්‍රීන් එකේ දාලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට උත්තර දුන්න අයගේ වේගයන් වෙනස් වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. smashed කියන වචනය දාලා, කියන්නේ කුඩු වෙන්න වැදුනා වගේ කියන අර්ථය දාලා අහපු වචනයේදී මිනිස්සු වේගය වැඩියෙන් කියලා තියෙනවා. කියන්නේ 40 පැයට සැතපුම් 40.8ක වේගින් වගේ ගියා කියලා සාමාන්‍යගේ මේ අරන් තියෙන හැමෝම කියපේකේ සාමාන්‍යගේ 40.8ක වේගයක් මෙයාලා කියලා තියෙනවා. collided කියන එකට ඊළඟට 39.3ක් පැයට සැතපුම්, ඊළඟට bumped කියන එක 38.1යි, ඔයාලට පේනවා hit කියන එකට 34.0යි, contacted කියන එකට 31.8ක් විදිහට මේ විදිහට වේගයන් ක්‍රමානුකූලව අඩු වෙලා තියෙනවා. මෙතනදී මෙයාලා තීරණය කරපු දේ තමයි මේ වාහනවල වේගය මිනිස්සුන්ට මතක තියෙන්න අර අහපු ප්‍රශ්නේ බලපෑමක් වුණා කියන එක. හැබැයි මේ පරීක්ෂණය තව ඉවර නැහැ. මේකේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. ඒ නිසා යාළුට දෙවෙනි පරීක්ෂණයක් සූදානම් කරන්න වෙනවා. මොකක්ද ඒ කියලා මම පැහැදිලි කරලා දෙන්නම්. ඒ වගේම කියන්න ඕනේ මේ වාහනවල ඇත්ත වේගය මේ උත්තර වලට බලපෑවද කියලා මෙයාලා බලලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම දැන් කෙනෙක්ට පුළුවන් වෙන්න පුළුවන් වාහනවල වේගය නිගමනය කරන්න. නමුත් මෙතන වීඩියෝ ක්ලිප්ස් 4ක විතරක් වේගය මෙයාලා දැනගෙන තියෙනවා. අනික් ඒවායේ වේගය දැනගෙන නැහැ. ඒ වගේ මෙයාලා පරීක්ෂණයේදී බලනවා ඇත්තටම වාහනේ වේගය අර උත්තරයට බලපෑවද, මිනිස්සු දුන්න උත්තරයට ඇත්ත වාහනේ වේගයද බලපෑවද කියලා බලලා තියෙනවා. නමුත් ගණනය කරලා බලනකොට එහෙම ලොකු බලපෑමක් වෙලා නැහැ. ප්‍රධාන වශයෙන් අර කියපු වචනය තමයි මොකක් හරි බලපෑමක් වෙලා තියෙන්නේ. කියන්නේ වෙනස් කරපු වචනේ. වචනය නිසා මතකයේ වෙනසක් වෙලා තියෙනවා කියන එක තමයි යාළගේ අවසාන නිගමනය වුණේ. මේ පරීක්ෂණ ප්‍රතිඵල වලින් මෙයාලා නිගමන දෙකකට ආවා. එක්කෝ මේ මිනිස්සුන්ගේ ඇත්තටම ප්‍රශ්න අහපු එකෙන් මතකයේ වෙනස් වුණා. කියන්නේ මේ හිතන්නකෝ. දැන් ඔයාගේ පරීක්ෂණයේ ඉදියා නම් ඔයන් අහනවා, ඔයා ඉන්න කණ්ඩායමේ අයින් අහනවා මේ වාහන දෙක කුඩු වෙන්න වැදිච්ච වේගෙ මොකක් කියලාද ඔයාලා හිතන්නේ. අන්න එහෙම අහනකොට කුඩු වෙන්න වැදුනා කියන කල්පනා කරද්දී ඔයාගේ මතකය වෙනස් වෙනවා. ඒ කියන්නේ වාහනේ හැප්පිච්ච විදිහ වලට මතක් වෙන විදිහ වෙනස්. හයියෙන් වැදුනා වගේ තමයි මතක් වෙන්නේ. ඊළඟට මේ වාහන දෙක හැප්පුණේ මොන වේගෙන්ද කියලා වහම ඔයාලට මතක් වෙන්නේ ඊට වඩා අඩු වේගයකින්. අන්න එහෙම මතකයේ වෙනසක් අර අහපු වචන නිසා උනා වෙන්න පුළුවන්. ඒක තමයි එක නිගමනයක් තමයි මෙයාලා ආපු. දෙවෙනි නිගමනයකුත් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. එයාලට මතක නැහැ වාහනේ වැදිච්ච වේගය. එයාලට තේරෙන්නේ නැහැ වැදිච්ච වේගය. හැබැයි අර වචනය නිසා, ඒ කියන්නේ දැන් smashed කියන එක, hit කියන එක, ඒ වචනේ නිසා එයාලා නිකන් guess කරනවා. මතකයේ වෙනස් වීමක් නෙමෙයි එතන වෙන්නේ. එයාලට මතක නැහැ. අර උත්තරය දන්නේ නැති නිසා guess කිරීමක් කරනවා වචනේ පාවිච්චි කරලා. එතකොට අපිට එතෙන්දි හිතන්න බෑ මේ පරීක්ෂණ එතෙන්දි සාර්ථක නැහැ. අපිට හරියටම කියන්න බෑ මතකයේ වෙනස් වීමක් වචනේ නිසා වුණා කියලා. මොකද අර වචනේ නිසා නිකන් මතක නැහැ කොහොමත් guess කරලා කිව්වා වෙන්න පුළුවන්. එතකොට මතකයේ වෙනසක් නෙමෙයි කියලා තියෙන්නේ එතන guess කිරීමක් තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා මෙයාලා සිද්ධ වෙනවා දෙවනි පරීක්ෂණයක් සූදානම් කරන්න. මොකද්ද මේ දෙවනි පරීක්ෂණය? ඉතින් මේ පරීක්ෂණය ගැන හොඳට අහගෙන ඉන්න රසවත් වගේම සරල පරීක්ෂණයක්. ගොඩක් සංකීර්ණ නෑ සාමාන්‍යයෙන්. හරිම සරල පරීක්ෂණයක් සාමාන්‍ය පරීක්ෂණත් එක්ක බලනකොට මනෝවිද්‍යාවේ තියෙන. දෙවනි කොටසේදී මෙයාලා ගන්නවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් 150ක්. අර කලින් පිරිස නෙමෙයි අලුත් 150ක් ගන්නවා. ඒ 150ට සුපුරුදු පරිදිම වාහන හැප්පෙන වීඩියෝ ක්ලිප්ස් කීපයක් පෙන්නලා ඉස්සලම අහනවා ඔයාලා මොකද මේ හැමෝගෙම එක ප්‍රශ්නයක් අහනවා හැම කෙනෙක්ගෙම මේක රෙකෝඩ් කරනවා. මේ අනතුර ගැන මොනවද ඔයාලට තියෙන අදහස්, මොකද ඔයාලා හිතන්නේ? يعني සාමාන්‍ය අදහසක් ගන්න අනතුර ගැන යාළගේ තියෙන දේවල් එළියට ගන්න. ඒ වගේ ඕපන් එන්ඩඩ් ක්වෙස්චන් එකක්, විවෘත ප්‍රශ්නයක් අහනවා. ඊළඟට මෙතනදී මේ කණ්ඩායම් මේ 150 කණ්ඩායම් තුනකට බෙදෙනවා. ඒ කියන්නේ 50 කණ්ඩායම් තුනකට බෙදෙනවා. එක කණ්ඩායමකින් අහනවා අර කලින් ප්‍රශ්නයම ස්මෑෂ්ඩ් කියන එක දාලා අහනවා. එතනදී දෙවනි කණ්ඩායමෙන් අහන්නේ ස්මෑෂ්ඩ් වෙනකොට හිට් කියන එක දාලා දෙවනි වාක්‍යය අහනවා. එතකොට පළවෙනි කණ්ඩායමෙන් ස්මෑෂ් කියන එක දාලා ඇහුවා. දෙවනි කණ්ඩායමෙන් හිට් කියන එක දාලා ඇහුවා.
තුන්වෙනි කණ්ඩායමෙන් වේගයට අදාළ කිසිම ප්‍රශ්නයක් අහන්න. එයාලෙන් අර පළවෙනි ප්‍රශ්නේ විතරයි අහන්නේ. වේගය කොච්චරද කියලා අහන්නේ නැහැ. දැන් පළවෙනි කණ්ඩායම දෙකෙන් ඇහුවා ස්මෑෂ් වුණාම වේගය කීයද? හිට් වුණාම වේගය කීයද? තුන්වෙනි කණ්ඩායම මොකුත් අහන්නේ නැහැ. එයාලා කන්ට්‍රෝල් ගෲප් එකේ විදිහට තමයි තියාගන්නේ. ඒයි කියලා වලට තේරෙයි. දැනට මොකුත් එයාලෙන් අහන්නේ නැහැ. මේ කට්ටිය මේ ප්‍රශ්න අහලා එයාලව ගෙදර යවනවා. ඊළඟට සතියකට පස්සේ මේ හැමෝම ගෙන්නනවා. සතියකට පස්සේ ආයෙ ගෙන්නලා අර වීඩියෝස් පෙන්වන්නේ නැතුව මෙයාලගෙන් ප්‍රශ්න 10ක් අහනවා. මේ හැමෝගෙම. ඒ ප්‍රශ්න 10 ඇතුලේ මේ කණ්ඩායම් තුනෙම ප්‍රශ්න 10 ඇතුලේ එක ප්‍රශ්නයක් හැමෝගෙම එක ප්‍රශ්නයක් තියෙන එක තමයි මේකේ තියෙන මේ පරිශ්‍රණයේ ප්‍රධානම ප්‍රශ්නය. ඒ තමයි did you see any broken glass? ඔයාලා අනතුරේ කැඩුණු බිඳුණු වීදුරු දැක්කද? ඒ කියන්නේ ඇක්සිඩන්ට් එකක් වුණාම සාමාන්‍යයෙන් වීදුරු එහෙම කැඩෙනවනේ ජනෙල් වීදුරු ෂටර්ස් කුඩු වෙනවා. එහෙම ප්‍රශ්නයක් අහනවා. කියන්නේ මෙහෙම වීදුරු දැක්කද කියලා. මේ ප්‍රශ්නය සාමාන්‍යයෙන් ප්‍රශ්න 10ක් තියෙනවා. අහන ප්‍රශ්න 10ක් randomly. අහඹු ලෙස ඒක ඇතුලේ අර ප්‍රශ්නේ අනිවාර්යෙන් තියෙනවා. හැම කෙනෙක්ගෙම මේ ප්‍රශ්නේ අහනවා. මෙයාලා මෙතනදී බැලුවේ අර ස්මෑෂ් කියන එකයි. ඒතර කන්ට්‍රෝල් ගෲප් එකෙනුත් මේ ප්‍රශ්නේ අහනවා. හරි ගෲප්ස් තුනක් තියෙනවා. මේ තුන් දෙනාගෙම 50 තුනෙන්ම අහනවා. ඊළඟට මේකේ රිසල්ට් එකක් එනවා. මෙයාලා මෙතනදී බලන්නේ අර ස්මෑෂ් කියන සහ හිට් කියන වචනය අනුව වීදුරු කුඩු වෙලා තිබුණා කියලා මතකයේ වෙනසක් වෙනවද කියන එක තමයි යාලා බලන්නේ. මොකද වීදුරු කුඩු වෙලා තිබ්බා කියලා මතකයක් තියෙනවා නම් අර අහපු වචනය අනුව යාලගේ මතකයේ වෙනස් වීමක් වෙලා තියෙනවා. මොකද ඇත්තටම මේකේ මේ කිසිම වීඩියෝ ෆුටේජ් එකක වීදුරු කුඩු වීමක් තිබ්බේ නැහැ. ඒක තමයි මේකේ රහස. වීදුරු කුඩු වීමක් කොහෙවත් තිබුණේ නැහැ මේ අනතුරු වල. වීදුරු කෑල්ලක්වත් වැටලා තිබ්බේ නැහැ. එහෙම තමයි යාලා මේ වීඩියෝස් ප්ලෑන් කරලා තිබ්බේ. ඉතින් මෙයාලා වීඩියෝ වල කොච්චර දුරට වීදුරු කැඩලා තිබ්බද දැක්කද කියන එක අනුව අර වචනේ බලපෑමක් මතකයේ වෙනස් වීමට තියෙනවද කියලා තමයි එතන බැලුවේ. අපි බලමු දැන් ඒකේ ආපු උත්තර ටික මොනවද කියලා. ඔයාලට පේනවා දැන් ස්මෑෂ්ඩ් කියන කණ්ඩායම වීදුරු දැක්කද කියන ප්‍රශ්නයට ඇත්තට මේක yes no ප්‍රශ්නයක්. ඒ කියන්නේ close ended ප්‍රශ්නයක්. ඔව් හෝ නෑ හෝ කියන විතරයි ඒකේ උත්තරය යාලට තෝරන්න දිමුනේ. ඔයාලට මෙතනින් පේනවා රෙස්පොන්ස් එකේදී ස්මෑෂ්ඩ් කියලා අහපු කණ්ඩායම මේ වාහන කුඩු වෙන්න හැප්පුණාද වගේ අර තද වචනයක් දාලා අහපු කණ්ඩායම 16 දෙනෙක් ඔව් කියලා තියෙනවා. හිට් කියන වචනය කියන්නේ හැප්පුණාද වගේ අහපු කට්ටිය 7 දෙනෙක් වීදුරු දැක්කා කියලා තියෙනවා. කන්ට්‍රෝල් ගෲප් එක. එයාලව තියලා තියෙන්නේ මේ ප්‍රශ්නේ ඇහුවත් නැතත් මොන වගේ උත්තරයක් දෙන්න කියන එක බලන්න තමයි කන්ට්‍රෝල් ගෲප් එකක් වෙනම තියන්නේ. ඒක යාර 50 දෙනෙක්ගේ මුලින්ම කිසිම ප්‍රශ්නයක් අහන්න නැතුව තිබ්බේ. මොකද එයාලා බලන්නේ මේ නිකනුත් එන උත්තරෙත් එයාලා බලනවා. ප්‍රශ්න අහන්න නැතුවත් මොකක්ද දෙන උත්තරේ කියලා බලනවා. ප්‍රශ්නයකදී සාමාන්‍යයෙන් කන්ට්‍රෝල් වේරියබල් එකක් කන්ට්‍රෝල් ගෲප් එකක් අපි පාවිච්චි කරනවා. අපි ඉස්සරහට කතා කරමු රිසර්ච් එකක් කොහොමද සයිකොලොජි වල කරන්නේ. ඒදලුත් අපි ඉස්සරහට කතා කරමු. දැනට මේ ටික ඔළුවේ තියාගන්න. එතකොට ඔයාලට පේනවා නෝ කියපු ප්‍රමාණය ස්මෑෂ් කියන එක දාලා කුඩු වෙන්න හැප්පුණාද කියන ප්‍රශ්නේ අහපු අයගෙන් 34ක් නෑ කියලා තියෙනවා. හිට් කියපු අයගෙන් 43යි. කන්ට්‍රෝල් ගෲප් එකේ 44යි. එතකොට ඔයාලට පේනවා විශේෂ වැඩිවීමක් ඒ කියන්නේ විශේෂයෙන් මතකයේ වෙනස් වීමක් වෙලා තියෙනවා. වැඩියෙන් වීදුරු කුඩු වුණා කියලා මතකයේ වෙනස් වීමක් වෙලා තියෙනවා ස්මෑෂ්ඩ් කියලා අහපු ටීම් එකේ. ඒ කියන්නේ කුඩු වෙන්න හැප්පුණාද කියලා අහපු අයගේ ඔළුවේ වීදුරු තිබ්බා වගේ මතකයේ වෙනස් වීමක් වෙලා තියෙනවා. ඒ නිසා තමයි යාලා ඒකට ඔව් කියලා උත්තර දීලා තියෙන්නේ. ඉතින් මේක තමයි මේ පර්යේෂණය. මේක ලොෆ්ටස් ඇන්ඩ් පාමර් එක්ස්පෙරිමන්ට් කියන එක ගොඩක් ප්‍රසිද්ධයි. ස්කොලාලි ලෙවල් එකෙන් ශාස්ත්‍රීය මට්ටමේ මනෝවිද්‍යාව හදාරන කෙනෙක් නම් ඔයාලට මේ පර්යේෂණය අනිවාර්යෙන් හම්බ වෙනවා. දැන් මේ පර්යේෂණය මේ වෙනකොට ගොඩක් වැඩි දියුණු වෙලා තියෙනවා. නමුත් මේ පර්යේෂණයේ අවසානයේ ආපු නිගමනය තමයි අර එක වචනයක් හින්දා මිනිස්සුන්ගේ මතකයේ වීදුරු කටු තිබ්බ වගේ මතකයක් ආවලුවට. ඒ නිසා තමයි යාළුවෝ ඔව් කියලා උත්තරේ දුන්නේ. ඒ කියන්නේ වචනේ නිසා වැඩි ප්‍රතිශතයක් මිනිස්සුන්ගේ මතකයේ වෙනස් වුණා. මේක තව දියුණු කරලා මේ වෙනකොට තව දේවල් තියෙනවා. අපි දැන් එතනට එමු. හැබැයි මේ පර්යේෂණයේ ප්‍රශ්නක් තියෙනවා. මොකද මේ පර්යේෂණයේ පොඩි දුර්වලතන් තියෙනවා ඇත්තටම. මටත් සමහර තැන් පෙන්නලා තියෙනවා පර්යේෂණයේ දුර්වලතන්. සමහරවිට අපිට අලුතෙන් මේ රිසර්ච් එක කරන්න පුළුවන් නම් ඒ තැන් අයින් කරලා කරන්න පුළුවන්. සහ මේකේ රෙප්ලිකබිලිටි කියන එක. ඒ කියන්නේ නැවත කිරීමෙන් එකම ප්‍රතිඵල ලැබෙන සම්භාවිතාවය සමානයි. ඒ නිසා මේක හොඳ පර්යේෂණයක් විදිහට අරගෙනක් තියෙනවා. මේකට ක්‍රිටිසිසම් විදිහට තියෙන්නේ. කියන්නේ මේ පර්යේෂණයට විරුද්ධ අදහස් විදිහට තියෙන්නේ. මේකට ගත්ත අය යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා විතරක් වීම. කියන්නේ සාමාන්‍ය සමාජයට මේක ඇප්ලයි කරන්න ටිකක් අමාරුයි කියන එක තමයි යාලා කියන්නේ. මොකද ඔක්කොම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ නිසා නැත්තම් සාමාන්‍ය සමාජයත් ගත්තනම් මේක හොඳයි කියන අදහසක් තියෙනවා. ඊට අමතරව තව තියෙන අදහසක් තමයි දැන් වාහනයක වේගය හැමෝටම කොහොමත් නිර්ණය කරන්න බෑනේ කියන්නේ. හිතන්නකෝ දැන් ඔයාට පුළුවන් ද වාහනයක් පාරේ යනකොට ඔයාට සාමාන්‍යයෙන් ඒකේ වේගය නිර්ණය කරන්න නම් ගොඩක් දුරට ඔයා වාහනයක් පැදලා තියෙන්න ඕන. වාහනයක් ඩ්‍රයිව් කරලා තියෙන්න ඕන. ඔයාට තේරෙන්න දැන් මේ කොච්චර වේගෙන්ද වාහනේ යන්නේ කියලා. එහෙම එක්ස්පීරියන්ස් එකක් නැත්තම් ගොඩක් දුරට ඔයාට වාහනයක වේගය නිරීක්ෂණය කරන්න කියන්න අමාරුයි. ඒ නිසා ගොඩක් අය දාපු ප්‍රශ්නයක් තමයි යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා කොහොමද එයාලා පොඩි ගොඩක් දුරට වාහන පදින වයසක නෙමෙයි. එයාලා මේ වාහන වල වේගය ගන්න සුදුසුද මේ පර්යේෂණ සුදුසුද කියන දේ එහෙම අහලා තියෙනවා.
ඒ නමුත් එහෙම දේවල් තිබුණත් වැඩි හරියක් මේ පර්යේෂණ නැවත නැවත කරද්දී මේ ප්‍රතිඵලය අවිලා තියෙනවා. කියන්නේ වචන නිසා මතකයේ වෙනස් වීමක් මිනිසුන්ගේ වෙලා තියෙනවා. දැන් අපි කොහොමද මේක යොදාගන්නේ ප්‍රායෝගික ජීවිතේ අපේ මතක වෙනස් කරන්න. හරිම රසවත් කොටස් ටිකක් තියෙනවා ඊළඟට. මේ පර්යේෂණයෙන් පස්සේ අත්‍තරම අපිට සිද්ධ වෙනවා හිතන්න කොයිතරම් දුරට අපේ මතකයන් අපිට විශ්වාස කරන්න පුළුවන්ද. අතරම මම නියුරෝසයන්ස් සීරීස් එකකුත් කළා මේ YouTube channel එකේ. ඒ සීරීස් එක කැමති අයට බලන්නත් පුළුවන්. ඔයාලා දැනටවත් බලලා ඉන්නවා නම් ඉස්සරහට මම නියුරෝසයන්ස් වීඩියෝස් ගේනවා. බොහෝ දුරට ඊළඟ වීඩියෝස් 2 3 අතර නියුරෝසයන්ස් වීඩියෝ එකක් අනිවාර්යෙන් එනවා. මේ පර්යේෂණ අපිට නියුරෝසයන්ස් එක්ස්පෙරිමන්ට් එකක් විදිහට ගන්න බෑ. මොකද මේකෙදි මොළය ස්කෑන් කිරීමක් හෝ ඒ කිසිම විදිහ දෙයක් කරන්න නැහැ. මේක නිකන් බාහිර නිරීක්ෂණයක් විතරයි මිනිස්සුන්ගේ මොළේ හැසිරීම ගැන. ඒ නිසා මේක නියුරෝසයන්ස් එක්ස්පෙරිමන්ට් එකක් විදිහට ගන්න බෑ. නමුත් මේක කොග්නිටිව් සයිකොලොජි වල ඒ කියන්නේ සංජානන මනෝවිද්‍යාව. මිනිස්සු හිතන පතන විදිහ, මිනිස්සුන්ගේ මතකය, මේ හැමදේම මිනිස්සුන්ගේ මොළේ වැඩ කරන්නේ කොහොමද කියන ගැන මේ පිටින් බලලා නිගමන ගන්න දේ තමයි කොග්නිටිව් සයිකෝලොජි කියලා කියන්නේ. ඉතින් මේකේ කොටසක් තමයි මේ පර්යේෂණය. කොහොමද මේ පර්යේෂණයෙන් අපිට හිතනවා මතකයන් කියන කොයිතරම් දුරට විශ්වාසද කියලා. ඉතින් මේ පර්යේෂණ ඇත්තට මනෝවිද්‍යාව ඇතුලේ මේ පර්යේෂණ බලාගෙන යනකොට නියුරෝසයන්ස් අස්සේ වුණත් මේ පරීක්ෂණ බලාගෙන යද්දී තේරෙන එක දෙයක් තියෙනවා. ඒක මට වුණත් පැහැදිලි වෙච්ච දෙයක්. මුලින් හිතන් හිටියට වඩා අධ්‍යයනය කරන් යද්දී විද්‍යාත්මක විදිහට මොලේ අපිට තේරෙන දෙයක් තමයි ඇත්තටම අපි හිතන තරම් පාලනයක නෙමෙයි අපි මොලේ ඉන්නේ. අපි හිතුවට මම තමයි මේක පාලනය කරන්නේ. මම නියුරෝසයන්ස් වල මේක විශේෂයෙන්ම කිව්වා. මොලේ යටිහිත පාලනය කරන දේවල් ගැන මම කතා කරද්දී අපිට හරි පොඩි පාලනයක් ඇත්තටම මොලේ ඇතුලේ තියෙනවා. මතකයේ වුණත් අපි හිතන තරම් අපි හිතන් ඉන්න තරම් දෙයක් නෙමෙයි. ඒකත් ඉලියුෂන් එකක්. නිකන් මායාවක්. අපි හිතන් ඉන්නවා වගේ නෙමෙයි. ඇත්තටම මතකයේ වෙනස්. රසවත් දේවල් ගොඩක් තියෙනවා ඉස්සරහට කතා කරන්න කොහොම හරි. මේක කොහෙද මේ පර්යේෂණයෙන් ගත්ත ප්‍රතිඵල? ඒ කියන්නේ මේ මිනිස්සුන්ගේ ඔළුව වෙනස් කරන්න පුළුවන් කියන එක කොහෙද උදාගන්නේ? එක තැනක් තමයි උසාවිය. උසාවියේදී ප්‍රශ්න අහනකොට ලීඩ් ක්වෙස්චන් කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ මුලින්ම කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහදී ලීඩ් ක්වෙස්චන් එක නිසා මිනිස්සෙක් හිතන විදිය වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට මට ඔයාගෙන් මම ඔයාව ප්‍රශ්න කරනවා නම් පොලිසියේදී මේ ප්‍රශ්න කිරීම වලදී උත්තර ගන්නවා. මම ඔයාගේ ප්‍රශ්න කරනවා නම් ඔයා මේ අපරාධය කරේ මොන ආයුධයකින්ද? ඒක ලීඩ් ක්වෙස්චන් එකක්. ඒ කියන්නේ මම ඔයා මේ අපරාධය කරා කියලා සලකලා අහන්නේ අපරාධය කරේ මොන ආයුධයකින්ද කියලා. ඒ කියන්නේ මම ඔයාට කියනවා ඔයා තමයි අපරාධ කරු. ඔයා මේකෙන් මොකෙන්ද මේක කරේ? අන්න ඒක ලීඩ් ක්වෙස්චන් එකක්. එතකොට මට වෙන විදිහකින් මේ ප්‍රශ්නේ අහන්න පුළුවන්. ඔයා මේ අපරාධය කරාද මොකෙන්ද ඔයා එහෙනම් මේක කරේ? අන්න එහෙම ඇහුවොත් ඒක නිදහස් ප්‍රශ්නයක්. ලීඩ් කරන්නේ නැහැ මම ඔයාව. අතනදි මම ඔයාව ලීඩ් කරනවා. ඒක තමයි ලීඩ් ක්වෙස්චන් එකක් කියලා කියන්නේ. දැන් උසාවියේදී එහෙම මේ ලීඩ් ක්වෙස්චන්ස් භාවිතා කිරීම එහෙම කරොත් ගොඩක් දුරට තමන්ගේ දැන් හිතන්නකෝ ඔයා උසාවියට ගිහලා නඩුවක ඉන්නේ. ඔයාගෙන් අනික් පැත්තේ නීතිඥයාට විරුද්ධ පැත්තේ නීතිඥයා ලීඩ් ක්වෙස්චන් එකක් අහනවා. එතකොට ඔයාගේ නීතිඥයා ටක් ගාලා නැගිටලා කියනවා ස්වාමීනි ඔබ්ජෙක්ෂන් එහෙම නැත්නම් විරෝධය පළ කරනවා. මෙයා මගේ ක්ලයන්ට්ව ලීඩ් කරනවා කියලා කියනවා. සාමාන්‍යයෙන් උසාවියේදී මේක පාවිච්චි කරනවා. මේ පර්යේෂණ වලින් පස්සේ තමයි මේ දේවල් එළියට ආවේ. උසාවිය විතරක් නෙවෙයි පොලිසියේදී රහස් පොලිසිය CID වල ප්‍රශ්න කිරීම වලදී මේ ලීඩ් ක්වෙස්චන්ස් අමාරුවේ දාන්න යොදා ගන්නවා. ඒ වගේම අමාරුව වැටෙන්නේ නැති විදිහට හරි උත්තර එළියට ගන්නත් මේ ලීඩ් ක්වෙස්චන්ස් යොදා ගන්නවා. ඊළඟට තමයි මේ ලීඩ් ක්වෙස්චන්ස් නිසා හිරේ ගිය මිනිස්සු ඉන්නවා බොරුවට. ඒ කියන්නේ මම කතා කරනවා මේ වීඩියෝ එකේ නෙමෙයි ඊළඟ වීඩියෝ එකේ අපිට දෙනවා අයි විට්නස් ටෙස්ටිමෝනි කියලා මනෝවිද්‍යාවේ තවත් ලස්සන පැත්තක්. ඒ කියන්නේ මිනිස්සු දකින්න සිද්ධි තනි කරම වෙනස් කරලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඔයා අනතුරක් දැක්කොත් ඒ අනතුරෙන් පස්සේ ඔයාව ප්‍රශ්න කරොත් ඔයා ගොඩක් දුරට ඒ අනතුර ගැන කියන්නේ ගොඩක් බොරු දේවල්. තව පොඩි සරල උදාහරණයක් දෙන්නම්. ඔයා හොරකමක් කරනවා දකින්නවා. ගොඩක් දුරට ඔයා හොරකම කරනවා බලන් ඉඳලා ඔයා පොලිසියට ගිහින් කියන. ඊට පස්සේ පොලිසියෙන් අහනවා මේ 5 දෙනාගෙන් කවුද හොරකම කරේ කියලා ෆොටෝ පහක් පෙන්නලා අහනවා. 90%කට එහා සම්භාවිතාවයක් තියෙනවා ඔයා වැරදි මනුස්සයව පෙන්නන්න. ඒක වෙන්නේ කොහොමද? ඒකත් ඔළුවේ තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි ඊළඟට කතා කරමු. ඉතින් මේ වගේ දේවල් වලදී මේ ප්‍රශ්න අහද්දී මේ ප්‍රශ්න අහන ක්‍රමවලදී මෙන්න මේ સિદ્ધාන්තය භාවිතා කරනවා මේ ලොෆ්ටස් ඇන්ඩ් පාම් එක්ස්පෙරිමන්ට් එකේ පාවිච්චි කරපු දේ. ඊළඟට ෆ්‍රේමින් ඉෆෙක්ට් කියන එක. මෙන්න මේක නම් සමාජයේ සයිකොලොජිකලි අපි අහුවෙන තැනක් සාමාන්‍යයෙන්. උදාහරණයක් මම මෙහෙම කියන්නම්. මොකක් හරි කෑමක් එහෙම නැත්නම් මොකක් හරි අපි හිතමු මූණේ ගාන ආලේපනයක්. අපි කෑමක් ගමුකෝ කෑමකදී කියනවා මේ කෑමේකේ 160ක් මේ දේ රහිතයි කියලා පැකේජ් එකේ ගහලා තියෙනවා. එතකොට 160ක් මේ දේ රහිතයි කියලා ගහන්නේ ඒ කියන්නේ 140ක් මේ දේ තියෙනවා කියන එක. 160ක් මේ දේ නෑ කියන්නේ 140ක් මේ දේ තියෙනවා කියන එක. නමුත් 140ක් මේ දේ තියෙනවා කියන එක පෙන්වන්න නැතුව 160ක් මේ දේ නෑ කියන එකට අපි ෆ්‍රේම් කරනවා. අපි ඔළුව එතනට විතරක් ෆ්‍රේම් කරනවා. අපිට ඒක විතරක් පෙන්වනවා. නෙගටිව් පැත්ත පෙන්වන්නේ නැහැ. අන්න ඒකත් මේ ප්‍රශ්න ඇසීමේ ක්‍රමවේදයක්. කියන්නේ වචන වලින් මිනිස්සු පාලනය කරන එක ක්‍රමවේදයක්. ඉතුරු 140 ගැන හිතන ප්‍රමාණය අඩුයි. ඉතින් මොන ඔය වගේ දේවල් සමාජයේ තියෙනවා. පොඩ හිතන්න මොනවද මේ වගේ දේවල් තියෙන්නේ කියලා. මම අන්තිමට මගේ පෞද්ගලික උදාහරණ දෙකක් දෙනවා. මම මේක සමාජයේ
පාවිච්චි කරලා බලපු තැන් දෙකක් මේ questions සාමාන්‍ය සමාජයේ පාවිච්චි කරපු තැන් දෙකක් මම ඔයාලට කියනවා. ඔයාලත් හිතලා බලන්න මේ වගේ වචන වලින් අපිව control කරන්න, අපේ ඔළුව වෙනස් කරන්න පාවිච්චි කරන තැන් මොනවද? ඊළඟට ප්‍රධාන වශයෙන්ම මේක මෝහණය තුල. ඔයාලට මතකද මම මෝහණය ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා. මෝහණය ඇතුළේදී ඒ වගේ උපදේශන ඇතුළේදී මේ ප්‍රශ්න ඇසීමේදී මෙන්න මේ ප්‍රශ්න නිසා මතකයේ වෙනස් වීම නැත්නම් වචන නිසා මේ ප්‍රශ්න වල තියෙන වචන නිසා මතකයේ වෙනස් වීම කියන කාරණාව බලපාන. කොහොමද ඒක වෙන්නේ? ඒකත් බලමු. දැන් මෙතනදී මේ එලිසබෙත් ලොෆ්ටස් කියන කෙනා මේ පරිශීලනය කරපු කෙනා එක තැනකදී APA එකට කියන්නේ American Psychological Association. එයාලා තමයි දැනට ලෝකෙ ප්‍රබලම මනෝවිද්‍යාව පිළිබඳ පරිශීලන කරන හැමදේම මෙහෙවන කණ්ඩායම. ඉතින් මේ APA එකේදී සමිට් එකකදී එයාලා කතා කරන දෙයක් තියෙනවා. ඒකෙදි එලිසබෙත් ලොෆ්ටස් කියනවා මෙන්න මෙහෙම දෙයක්. උපදේශනයේදී සමහර වෙලාවට එන මිනිස්සුන්ගෙන් අහන ප්‍රශ්න නිසා ඒ මිනිස්සුන්ට ඊට වඩා ප්‍රශ්න දෙලා තියෙනවා. මම උදාහරණයක් කියන්නම්. හිතන්න උපදේශනය මම මෙහෙම කියන්නම්කෝ. මගේ ළඟට උපදේශනයට එනවා යම් කිසි පුද්ගලෙක්. එතකොට එයාට තියෙන ඇන්සයිටි තත්ත්වයක්, කාන්සා තත්ත්වයක් වෙන්න පුළුවන්. නැත්නම් එයාට ආහාර රටාව වෙනස් වීමක් වෙන්න පුළුවන්, ඊටින් ඩිසෝඩර් එකක් වෙන්න පුළුවන්, ආහාර අක්‍රමිකතාවයක්, ඔය වගේ මොකක් කර දෙයක් තියෙනවා. එතකොට මේ එන කෙනා මට ඇවිල්ලා මේ ලක්ෂණ කිව්වහම මම එයාට මෙන්න මෙහෙම දෙයක් කියනවා. සාමාන්‍යයෙන් මගේ ළඟට ආපු මිනිස්සුන්ගෙන් ඔය ලක්ෂණ තිබිච්ච අයට පොඩි කාලේ ලිංගික අපයෝජනයක් සිද්ධ වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අන්න එහෙම දෙයක් මම එයාට කියනවා. මේක කිව්වට පස්සේ මම මේක කිව්ව නිසා මේ වචනේ නිසා එයා ගෙදර ගිහිල්ලා හිතන්න පටන් ගන්නවා සමහරට මටත් එහෙම දෙයක් වෙලා ඇති. මගේ අම්මලා තාත්තලාගෙන් වෙලා තිබ්බත් දන්නේ නැහැ. ඕක ඔස්සේ හිතලා එයා බොරු මෙමරි එකක් එයාගේ ඔළුවේ ඉම්ප්ලාන්ට් කරගන්නවා. ඒ කියන්නේ එයාට සමහරට මතකෙකුත් එන්න පුළුවන් මෙහෙම දෙයක් මට වුණා නේද කියලා. මෙන්න මෙහෙම සිද්ධි එලිසබෙත්ට ආරංචි වෙලා තියෙනවලු, දැකලා තියෙනවලු, නඩු දාන්න පවා සිද්ධ වෙච්ච අවස්ථා තියෙනවා. මේ ගැන එලිසබෙත්මයි කියන්නේ. මම ඒ ගැන ලින්ක් එකකුත් පල්ලෙහෙන් දාලා තියන්නම්, ස්ක්‍රීන්ෂොට් එකකුත් මෙතනින් දාන්නම් පුළුවන් නම්. ඒ වගේම මෝහණයේදී මේ වචන ඇසීමද හිතන්න මොහොන මට්ටමකට අරන් ගියාට පස්සේ, මෝහණේ ගැඹුරු තලයකට අරන් ගියාට පස්සේ ගැඹුරු මට්ටමකදී මම ඔයගෙන් වැරදි ප්‍රශ්නයක් ඇහුවොත්, ඒ කියන්නේ පොඩි කාලේ අර කිව්වා වගේ අපයෝජනයකට හරි මොනවා හරි දෙයක් ගැන වැරදි ප්‍රශ්නකින් ඔයාව ලීඩ් කරොත් සමහරට ඔයාගේ ඔළුව ඇතුලේ මතකයක් රෝපණය වෙන්න පුළුවන්. ඒ මෝහන මට්ටමේදී මනස ගොඩක් සංවේදී. එතෙන්දී ඔළුවට කියන දේවල් ඉක්මනට යනවා. ඒ නිසා ඒ මට්ටමේදී මොන හරි දෙයක් රෝපණය වෙන්න පුළුවන් ව්‍යාජ මතකයක්. ඒක ඔස්සේ රිපල් ඉෆෙක්ට් එකක් ඇති වෙන්න පුළුවන්. රිපල් ඉෆෙක්ට් එකක් කියන්නේ රිපල් කියන්නේ රැලිටි. වල දන්නවා. දැන් අපි ගඟකට ගලක් ගැහුවොත්, මුහුදකට ගලක් ගැහුවොත්, වතුරකට ගලක් ගැහුවොත් ඒ ගල වැදුන තැනින් රැලි යනවා. ගල ගහපු එක නිසා තව රැලි ඇති වෙනවා. ඒ වගේ අර මතකයේ වෙනස් වීම නිසා මනුස්සයාගේ ජීවිතේ රිපල් ඉෆෙක්ට් එකක්. ඒ මතකයේ වෙනස් වීම නිසා යා හිතන විදිහ වෙනස් වෙන්න පුළුවන්. හිතන විදිහ වෙනස් වීම නිසා යා අඳුන පළඳින විදිහ වෙනස් වෙන්න පුළුවන්. මිනිසුත් එක්ක හැසිරෙන විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා යාට මානසික ලෙඩ හැදෙන්න පුළුවන්, රෝග හැදෙන්න පුළුවන්. ඒ වගේ රිපල් ඉෆෙක්ට් එකක් යා මේ සම්භාවිතාවයක් තියෙනවා. මේ ගැන අපි කතා කරනවා ඊළඟ වීඩියෝ එකේ මම කතා කරනවා කොහොමද මිනිස්සුගේ ඔළුවේ මතකයක් රෝපණය කරන්න කියන එක. ඒකෙදි මෙමරි ඉම්ප්ලාන්ටේෂන් කියන එක. ඒ ගැන අපි කතා කරනවා. එතෙන්දී වැඩි දුරට මේ ගැන කතා කරමු. දැන් මම කියන්නම් මම මුලදී කිව්වා මගේ අත්දැකීමක් විස්තර කරන්නම් කියලා. මේ මම ප්‍රායෝගිකව පාවිච්චි කරපු වෙලාවක් මේ වචන වලින් මිනිස්සුන් වෙනස් කරන එක. සාමාන්‍යයෙන් මම මනෝවිද්‍යාත්මක සිද්ධාන්ත ප්‍රායෝගිකව යොදාගෙන බලනවා මිනිස්සුන්ගේ ඔළුව කොහොමද වෙනස් වෙන්නේ කියන එක. මේ කරපු එක එක්ස්පෙරිමන්ට් එකක්. පස්සක යනකොට මම නිකන් අත්හදා බලපු දෙයක්. ගොඩක් දුරට අපිට ඉතුරු දෙන ප්‍රමාණය අඩුයිනේ. කොන්දොස්තර මහත්වරු එහෙම නැත්නම් කන්ඩක්ටර්ස්ලා අපිට ඉතුරු දෙන ප්‍රමාණය සාමාන්‍යයෙන් අඩුයි. ගොඩක් වෙලාවට දෙනවා අඩුයි. රුපියල් 2ක් 5ක් වගේ දේවල් නොදී ඉන්න තියෙන chance එක තියෙනවා. මෙහෙම කාලයක් තිස්සේ දැන් මම බස් එකේ යද්දිත් මටත් ගොඩක් වෙලාවට ඉතුරු හම්බෙලා නැහැ. නමුත් සාමාන්‍යයෙන් එහෙම හරියට දැන් දෙන්න තියෙන ඉතුරු දුන්නේ නැත්තම් මම සාමාන්‍යයෙන් කැමති නැහැ වැඩේට. කොහොම හරි මෙතනදී මට හිතුණා මෙන්න මේ දේ උපක්‍රමයක් පාවිච්චි කරලා බලන්න. මං කල්පනා කරා නිකන් අපි බහින තැන කියලා සල්ලි දුන්නාම එයා ගොඩක් දුරට ඉතුරු දෙන්නේ නැහැ. මම මෙන්න මෙහෙම දෙයක් කිව්වා. ඒක මම ඇත්තට මිනිස්සෙක් කියන දෙයක් දැකලා තමයි ඉගෙන ගත්තේ. සමහර මිනිස්සු ටිකට් එකේ ගාණ කියලා තමයි ටිකට් එක කියලාන්නේ. ඒ කියන්නේ 45 ටිකට් එකක්, 60 ටිකට් එකක්. එයාලා බහින තැන කියන්නේ. මම මෙහෙම කල්පනා කරා. මම බහින තැන කියනොත් එක්කම ටිකට් එකේ ගාණක් කියන්න පටන් ගත්තා. එතෙන්දී මට දැනෙච්ච ප්‍රතිඵලය තමයි කලින්ට වඩා ඇත්තටම ඉතුරු දෙන ප්‍රතිශතය 90%කටත් එහා ගියා. ඉතුරු දෙනවා වැඩි මිනිස්සු මේ විදිහට කිව්වම කොහොමද කියන්නේ? උදාහරණයක් මම කියන්නම්. දැන් අපි හිතමු මහනුවර කියන තැන ගමුකෝ. එතකොට මම කියනවා මම නුවර බහින්න. ඊට පස්සේ නුවර බහින්න කිව්වොත් සමහරට අපි හිතමු කොළඹ ඉඳන් නුවරට එන ප්‍රධාන නගරද ගන්නේ. කොළඹ ඉඳන් නුවරට එදී නුවර බහින්න කියලා කියනවා. සමහරට ඉතුරු දෙන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. මේක පොඩි දුරවල් වලට තමයි මම යොදාගත්තේ, ලොකු දුරවල් වලට නෙමෙයි. එහෙමත් බලන්න පුළුවන් ඔයාලට ඕන පරීක්ෂණ කරලා. එතකොට නුවර බහින්නේ කියලා මෙන්න මෙහෙමත් කියනවා. මම නුවර බහින්නේ 450 ටිකට් එකක්. අන්න එහෙම නිකන් කියනවා. ඒ අමතර වචනේ නිසා අරයා හිතනවා 450යි. ඉතුරු දෙන්න ඕන කියන එක වැඩියෙන් එයා හිතනවා. තව 50ක් මන් දෙන්න තියෙනවා කියන එක හිතනවා. නුවර බහින්නේ කිව්වහම එයා හිතනවා එයාට තමයි සම්පූර්ණ අයිතිය තියෙන ඉතුරු දීමේ
නුවරට මට ඕන විදිහට මම ටිකට් එක කරලා දෙනවා කියලා එයා සමහර ඉතුරු දෙන්න නැතුව ඉන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඔන්න ඕක මම පාවිච්චි කරලා තියෙනවා. රුපියල් 5-10 පොඩි ඉතුරු ගැනීම් ක්‍රම වලට මම පාවිච්චි කරලා දෙන අතරම සාර්ථකයි. වචන වලින් අපි ඉල්ලන විදිහෙන් වචනය ෆ්‍රේම් කරන විදිහෙන් අපිට මනුස්සය හිතන විදිහ මනුස්සයගේ ක්‍රියාකාරකම් පාලනය කරන්න පුළුවන්. ඊළඟට මම සමාජයේ දැකපු උදාහරණයක් කියන්න. ඔයාලා දැකලා ඇති මේ වෙනකොට ගොඩාක් දුරට කෝසස් වල, ඒ කියන්නේ අධ්‍යාපනික කෝසස් වෙන්න පුළුවන්. ඕනම දෙයක ගොඩක් දුරට ඉස්සර මේක තිබ්බේ නෑ. අපි සාමාන්‍යයෙන් දාන්නේ කෝස් එකට යන ෆී එක නැත්තම් මුදල කියලා තමයි ඉස්සර දාන්නේ. මෑත කාලින මන්දක වෙනසක් තමයි ගොඩක් දුරට ෆී එක කියන වෙනකොට ආයෝජනය කියන වචනේ දානවා. ඒ කියන්නේ ඔයා අධ්‍යාපනික දෙයකට මනෝවිද්‍යාත්මක වෙන්න පුළුවන් වැඩසටහනකට යද්දී යටින් දාන දේ තමයි ආයෝජනය. ඒ කියන්නේ වැඩසටහනට රුපියල් 5000ක් යනවා නම් වැඩසටහනට වැය වෙන මුදල කියලා දාන්න තු ආයෝජනය කියලා දානවා. ඇයි එහෙම කරන්නේ? ඔයා ඒ මුදල දිහා බලන විදිහ රීෆ්‍රේම් කරනවා. බලන විදිහ වෙනස් කරනවා. ආයෝජනයක් කියන්නේ මුදලක් දීලා අපිට දෙයක් ලබා ගන්න, කියන්නේ අපිට ඊට වැඩි මුදලට වඩා වැඩියෙන් ලැබෙන ක්‍රමයක් තමයි ආයෝජනයක් කියලා කියන්නේ. මුදලක් කිව්වම ඒක වැය වෙනවා කියලා විතරයි අපි සාමාන්‍යයෙන් දකින්නේ. ආයෝජනයක් කිව්වම වැය කරලා තව දෙයක් ලැබෙන විදිහට තමයි දකින්නේ. සමහර විට හොඳ දේවල් වලට වගේම කිසිම වැදගත්කමක් නැති කිසිම ප්‍රමිතියකින් තොර කෝසස් වලට මම දැකලා තියෙනවා ආයෝජනය කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් මෙන්න මේකත් මනෝවිද්‍යාත්මක මිනිසුන්ගේ ඔළුව වෙනස් කරන්න පාවිච්චි කරපු තැනක්. ඔයාලට මෙහෙම හිතන තැන් කොහෙද තියෙනවා? ඔයාලා මේව ප්‍රැක්ටිකලි යූස් කරලා තියෙනවා. මම කැමතියි ඔයාලගේ අදහසුත් දැනගන්න. එහෙම තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. හොඳයි. ඉතින් ඕක තමයි අද දවසේ අපිට කතා කරන්න අවශ්‍යතාවය තිබුණේ. මට ඔයාලට ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න ඕනුනේ. ඔයාලට කියන්න ඕනේ මෙන්න මේ කාරණා ටික. ඇයි මේ කියන්න හේතුව? කියන්න හේතුව තමයි ගොඩක් දුරට අපි මේවා දන්නේ නැති නිසා අමාරු වැටෙන්න පුළුවන්. මම අමාරු වැටිච්ච අවස්ථාවක් තියෙනවා. ගොඩක් දුරට ඊළඟ වීඩියෝස් වල මම ඒවත් කතා කරනවා. මේ සමහර දේවල් වලට මම පෞද්ගලිකව අහුවෙච්ච අවස්ථා තියෙනවා. පස්සේ මම කල්පනා කරලා තියෙනවා මේකට නේද මම මේ අහුනේ කියන එකත් කල්පනා කරලා තියෙනවා. ඉතින් රසවත් කතන්දර ඉස්සරහට කතා කරමු. මේවා කියලා දෙන්න හේතුව තමයි දැන් ඔයාලා මේක දැනගත්තට පස්සේ මේ දැනුම ලැබුණාට පස්සේ ඔයාලා දෙසරයක් කල්පනා කරනවා ඔයාලා දෙයක් කරද්දී. දැන් තමන්ගේ මතකය ගැන වුණත් ඔය අධි තක්සේරුවක් තියන් ඉන්නවනම් එහෙම කරන්න එපා. අපේ මතක ඇත්තටම අපිට විශ්වාස කරන්න අමාරුයි. හරිම මැලියබල්, කියන්නේ වෙනස් කරන්න පුළුවන්. හරිම රීකන්ස්ට්‍රක්ටිව්, නැවත නැවත ගොඩනගන්න පුළුවන් දෙයක් තමයි මතකය කියලා කියන්නේ. අන්න ඒ දේ හොඳට ඉගෙන ගන්න. නිකන් අර කම්පියුටර් එකට අපි ඩේටා එකක් දාලා සේව් කරලා තිබ්බා වගේ නෙමෙයි හાર્ඩ් ඩ්‍රයිව් එකට. එහෙම නෙමෙයි, මතකය කියන්නේ වෙනස් වෙනවා. අපිට පිටින් එන ඉන්ෆෝමේෂන්ස් එක අපිට ඉස්සර තිබ්බ මතකයක් වෙනස් වෙන්න පුළුවන්. නිතර වාඩි කෙනෙක් දෙයක් කියනවනම් මතක ධර්ම එහෙම වුණා. අන්න ඒ වගේ මොනවා හරි කියනවනම් ඔයාට ඒ මතකය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මතකය කියන්නේ ඒ තරම් අපිට විශ්වාස කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එක මේකෙන් ඉගෙන ගන්න. ඒ වගේම මේ වචන වලින් මිනිස්සු පාලනය කරන ක්‍රමවේද, වචන හසුරවන හැටි හරි ලස්සනට මේවත් ඔයාලා ඉගෙන ගන්න ඕනේ. මේක කිව්වට පස්සේ සමහරට ඔයා දෙසරයක් බලයි කොහේ හරි තැනක මොකක් හරි වචනයක් තියෙද්දි ඔයා දෙපැත්තම හිතලා බලන්න උත්සාහ කරා මේ වචනෙන් අනිත් පැත්තට මොනවද කියන්නේ. මේකෙන් මම අල්ලන්න හදන්නේ. ඒ දේවල් ඔයාලා හිතලා බලන්න. ඉතින් මේක නිසා තමයි සහ මේ මනෝවිද්‍යාව දින රසවත් බව මිනිස්සු මේ හිතන දේවල් දැන් හිතන්නකො මිනිස්සෙක් මේ රිසර්ච් ප්ලෑන් කරද්දී කොච්චර ලස්සන දේවල් එක හිතන හැටි, කොච්චර අමුතු විදිහේ මනෝවිද්‍යාව පිළිබඳ මිනිස්සු මේ රිසර්ච් ප්ලෑන් කරන හැටි, යාලේ දේවල් හොයන හැටි, ඒ කුතුහලය කොච්චර ලස්සනද. ඉතින් ඔයාලටත් සමහරට ලස්සන රිසර්ච් ඩිසයින් කරන්න පුළුවන් වෙයි. ලංකාව ඇතුළේ මේ වගේ රිසර්ච් කීපයක් කරන්න මගේත් අදහසක් තියෙනවා. ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන් මේ දේවලුත්. ඉතින් ඔයාලකින් එහෙම දෙයක් සිද්ධ වෙයි කියලා බලාපොරොත්තුකුත් මගෙන් තියෙනවා. ඒ නිසා තමයි මෙහෙම දෙයක්ත් කියන්නේ, මේ වගේ දේවල් සමාජයට දෙන්නේ. ඒ වගේම මම හිතනවා දැන් වෘත්තීය මට්ටමින් මම විතරක් නෙමෙයි, YouTube එකේ channels ගොඩක් තියෙනවා දැනුම ලබා දෙන. ඒතකොට වෘත්තීය මට්ටමින් ඒ වෘත්තීන් වල ඉස්සරහට ඉගෙන ගත්ත මිනිස්සු මේ විදිහට ඒ වෘත්තීය මට්ටමේ ඉගෙන ගත්ත දේවල් සාමාන්‍ය සමාජයට දෙන එක වැදගත් දෙයක් කියලා මම දකිනවා. මොකද එහෙම අපි වගේ කට්ටිය මේ YouTube හරහා, මේ සමාජ මාධ්‍ය හරහා, මේ නිදහස් මාධ්‍ය ක්‍රමයේ හරහා ඔයාලට දේවල් කිව්වේ නැත්තම් ගොඩක් දුරට ඔයාලා ගිහිල්ලා ඔය හොයන්න යන්නේ නැහැ. බලෙන් හොයන්න යන්නේ නැහැ. මෙහෙම ස්ටඩිස් තිබ්බද, මෙහෙම දේවල් වෙනවද, එහෙම හොයන ප්‍රමාණය අඩුයි. එදිනෙදා වැඩත් එක්ක හැමෝම මෙහෙම හොයන්නේ නැහැ. දැන් මම උනත් මේ ෆීල්ඩ් එකේ දේවල් හෙව්වට සමහරට වෙන ෆීල්ඩ් එකක දේවල් මම ඉතා ගැඹුරින් හොයන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා YouTube එකේ මේ channels වලින් මේ මාධ්‍ය හරහා කරන්නේ මිනිස්සු කරන සමාජයට සේවයක්. ඒ කියන්නේ අපි දන්න ෆීල්ඩ් එකේ ගැඹුරට ගිහින් එතන තියෙනවා සාමාන්‍ය සමාජයට දෙන එක හරි හොඳ දෙයක්. මොකද සාමාන්‍ය සමාජය ගැන දැනුවත් වෙන්න ඕනේ. එහෙම නැතු ඒවාර එක පැලැන්තිය විතරක් තිබ්බට වැඩක් නැහැ. ඒ පිළිබඳ උඩින් අධ්‍යයනය කරන මිනිස්සුන්ගේ ඇතුළේ විතරක්, ඒ මිනිස්සු කොට්ටාශය ඇතුළේ විතරක්, ඒ කියන්නේ ඩිග්‍රී හෝල්ඩර්ස්ලා, මාස්ටර්ස් හෝල්ඩර්ස්ලා, PhD හෝල්ඩර්ස්ලා, සයන්ටිස්ට්ලා එයාලා ඇතුළේ විතරක් දැනුම තිබිලා වැඩක් නැහැ. ඒ දැනුම සමාජගත වෙන්න ඕනේ. එහෙම නැත්තම් ඒ දැනුමින් සමාජයට වෙන යහපතක් නැහැ. ඉතින් ඒ නිසා ඒ ප්‍රධාන හේතුවක් මේ වගේ දේවල් කරන්න හොඳයි. ඉතින් අපි ඉස්සරහට හම්බෙමු ලස්සන වැඩසටහන කීපයකින්. මනෝවිද්‍යාත්මක පැත්ත
නියුරෝසයින්ස් ගැන ප්‍රෝග්‍රම්ස් කීපයක් ඉස්සරහට එනවා. තව ලස්සන අදහස් කීපයක් තියෙනවා මට ඉස්සරහට කරන්න. අපි හැම දේත් එක්කම ඉදිරි වැඩසටහන් වලින් හම්බෙමු. අයබෝවන්.